හෙලෝ බොක්කල බොක්කිලා සෙට් එක. හරි බං ඉතින් අද මං ගෙනාවේ මොඩ් මෙනු එක. හරිද? මං කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. දැන් අද මං ඒක කියලා දෙන්න තමයි ආවේ. මුලින්ම යන්කෝ ගේම් එකට. ගේම් එකට ගියාට පස්සේ මම මොඩ් මෙනු එක සම්පූර්ණයෙන් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මං දන්නේ ඒවත් තියෙනවා. මං දන්නේ නැති ඒවත් තියෙනවා. ඉතින් දන්න ටික විතරක් කියලා දෙන්න. day 1 කියලා පටන් ගත්තා. මේකේ ඉන්විසිබල් එකක් තියෙනවා. ඒක ඔයාලට හොයාගන්න නම් බැරුව ඇති. ඊට මම පෙන්නන්න. දැන් නැගිට්ටට පස්සේ දැන් මේක කෙලින්ම එළියට ගියොත් රෑම් පා දැක්කොත් එimhe කෙලිනවා. දැන් මේකේ මේ තියෙන්නේ ගෝඩ් මොඩ් කියලා එක ඔන් කරගන්න ඕනේ. ඒක ඔන් කරගත්තට පස්සේ මේක දැන් ඉන්විසිබල් වෙනවා. ඒ කියන්නේ දැන් අරූට අපිව පේන්නේ නැහැ සවුන්ඩ් එක ඇහෙනවා අපි යන එන ඒවා මේවා ඔක්කොම. ICU කියලා ආව ළඟට ආවට ගහන්නේ නැහැ දැක්කනේ. දැන් මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා. මේකේ ස්ටොප් ඩ්‍රැනි. ඒකෙන් ඩ්‍රැනි නැවතිනවා. මේ රෑම් පා ස්ටොප් කරාම මේ එන්නේ නැහැ ළඟට. ආයෙ දැම්මම ආයෙ එනවා දැක්කනේ. ඊට පස්සේ දැන් මේකේ තියෙනවා ආයෙ ස්කින් එක ලොකු කරන එකක්. ස්පීඩ් හැක්. ඒ කියන්නේ මේ මොඩ් එකේ තියෙන හැක් එක 8කට විතර දාගන්නම්. ඩැනි ස්ට්‍රීන් ඒකෙන් ඩැනි ලොකු වෙනවා. මේක ඩෑන් පා පුරුනම් බලන්න මේ සයිස් එක ලොකුම කරන්න පුළුවන්. අය අඩුම කරන්න පුළුවන්. ඒ කුරුමිට් එක ගන්න ඕන. ඒක ගොඩක් අවුල් වුණොත් විදිහෙන් බේබි ස්කින් එකක් ලොක් කරන්න පුළුවන්. හරි මම බේබි ගාවට ගිහින් පෙන්නන්නම්කෝ. දැක්කද? දැන් මේ බේබි ස්කින් එක. දැක්කද? ඒක ලොකු වෙනවා පොඩි වෙනවා ඒක අපිට ඕන කාලයකට ලියා ගන්න පුළුවන්. ප්ලේ ස්කින් ඒ කියන්නේ අපේ ස්කින් එක. අපිවත් ඕනනම් ඔහොම ලොකු පොඩි කරගන්න පුළුවන්. ඕන් ඩැනියනවා ICU කියාගෙන. මේන් හිස්ටරි. ඒ වැඩක් නැහැ. කිල් රැනී කියලා අපි දැන් දුන්නා කියමුකෝ. I think I just peed a little. උලන්න. හරි දැන් මේක මෙහෙම ගියා කියමුකෝ. මොඩ් එක ගැන කීයේදී කිල් රෑම් පා. ඒක මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන රෑම් පායි තියන්නේ. මේ කෝතයා. අමෙයින්. හරි දැන් මේක ගාවට තියෙන කිල් රෑම් පා කියලා එබුවොත් මොකවත් කරන්නේ නැතුව ඌ මැරෙනවා. දැක්කනේ? තප්පර 30කට මැරුණා. ටොප් රැනි ඔෆ් මී. ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? මේ රැනි ඇවිල්ලා අම්මට උඩ ළඟටම වෙල්ලානේ. ඉන්නකෝ ස්ටොප් කරනකන් රැනි. කිල් රැනි ඒක දැම්ම බැලලා බෑනේ අර බලා ගන්න එපා. රැනි ස්ක්‍රීන් රැනිවත් ඕනනම් ලොකු කරන්න පුළුවන් ස්ටොප් කරවන්න. මේක එහෙම වලට තව පොඩ්ඩෙන් අහුවෙන. ස්ටොප් එකක් යකෝ. අඩෝ මොනවද බං? මේක ඕෆ් කරලානේ කොනා වගේ. රකපන්නන්න එපා. රෑම් පානේ. හරි දැන් හිටාංගෝ. දැන් මෙහෙම ඉන්නවනේ. මොකද්ද මං කරන්න ඇතුවේ? ඒකත් අමතු වුණා බං. හරි අවුලක් නැහැ. හොයලා හරි එකක් කර හරි. රොබ් රැනි ටු මී. ඒක එව්වම ළඟට එනවා. දැක්කනේ? ඒක මහා අමුතු සවුන්ඩ් එකක් වැඩක් නැහැ. ටොප් බේබි මී. ඒක එයිද ළඟට? නෑනේ. එනවද නැහැ? ඕක කයිවත් ඇවිල්ලා මං අර ඕන් කරලත් නැහැ. කිල් බේබි. ඔන්න යා මරන්න පුළුවන්. අර ඉන්නේ. මැරුණා. දැක්කනේ? කිල් රෑම්පා. හරි ඉන්න සෙලෙන්ඩ්‍රියා නේද? එයාගේ නම. හරි අවුලක් නැහැ. ටූ බේබි ඔෆ් මී. එයා ළඟට එන එක හොඳ නෑ. දැක්කොත් ඕක අයිනවා. හරි අවුලක් නැහැ. හරි මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? මම ඔයාලට මොඩ් මෙනු එක ගැන සම්පූර්ණයෙන් කියලා දුන්නා. තව පොඩ්ඩෙන් අමතකත් වෙනවා. මොනවද බන් නිකන් තියෙන වීඩියෝ එකනේ. ඕක ලයික් බටන් එක තියෙනවා, සබ්ස්ක්‍රයිබ් බටන් එක තියෙනවා. ඒ දෙක ඔබාගෙන බලන්න. හරි බං ඉතින් එල්ලම කියලා අද වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක් වේවා. Goodbye friends.